හායි යාළුවනේ අපි අද කතරගම පෙරහැර බලන්න යන්නේ පාරේ බස් එකේ. ඔන්න ඉතින් අපේ ගමේ බස් එකට ගොඩ වුණා අපි. අපේ ගමේ බස් එක ඉතින් 6:00. කී ගොඩ වෙලා ඔය යන ගමන් ඉතින් අපි. ඔන්න අපි දැන් බඩල් කුඹරට ආවා. බඩල් කුඹරෙන් බැහැලා ඊට පස්සේ අපි ඊළඟට යන්න ඕනේ බුත්තල බස් එක. බුත්තල බස් එකට නැගලා අපි කතරගමට ගියා. ඔන්න ඉතින් කතරගමට යනවත් එක්ක අපිට දුන්නා මාරි දන්සලක් මැලිබන් එක. ඒ අක්කනම් දුන්නේ ගණන් කර ගණන් කරලා දෙන්න. ඊට පස්සේ ඔන්න ඉතින් අපි කතරගම දේවාලට යන්න පිටත් වුණා. පේනවනේ කට්ටිය. ඔන්න පඩිපෙළ. ඔය මැණික් ගඟ. කට්ටිය නානවා, කට්ටිය දේවාලේ බලන්න යනවා. ඉතින් එන බීසෙනේ. ඔන්න ඉතින් අපි ගියා දේවාලේ ළඟටම. ඔන්න ඇතර එනවා වාසනා නාන්න යන්න. ඊට වාසනත් පොඩ්ඩක් වෙලා බලන් ඉඳලා අපි ඉතින් ඇතුළට ගියා. කොහොමද වාසනා එන හැඩ? ඔය ඉන්නේ අපි ගිය සෙට් එකේ. මං සෙල්ෆි වීඩියෝ එකක් ගත්තා. ඇතුළට යද්දී ඔන්න පොල් ගහනවා. බින්දිච්ච නැති පොල් ආයි අරන් දෙනවා ආයි ගහන්න. ඔන්න ඉතින් දේවාලේ කට්ටිය. බලන්නකො පූජාවට්ටි පොලිම. කොහොමද මේ කෙළවරේ ඉඳන් ඔය බෝධිය වට කරලා තියෙනවා දේවාලට එනකම් පොලිම. අපි ඉතින් ඒ පොලිමත් බලාගෙන ඔන්න ඉතින් ඊට පස්සේ බෝධිය ඇතුළට යන්න අවස්ථාවක් හම්බුණා. ඊට පස්සේ බෝධිය ඇතුළට ගිහිල්ලා හිතේ තිබ්බ ප්‍රාර්ථනාවල් ඔක්කොම ඉෂ්ට වෙන්න කියලා මං ඉතින් ප්‍රාර්ථනා කරා. ඔන්න ඇතුළට මේ අයියා පිරිත් නූල් කපනවා. මේකවල ඉතින් පිරිත් නූලකුත් බඳගෙන අපි ගියා කිරිවෙහෙරට. ඔන්න ඔහොම තමයි යනකොට පඳුරු සාණ්ඩව තිරේ සෙනඟ පිරිලා. කිරිවෙහෙර දිහා බලනකොට ඔන්න පේන දසුන. ඊට පස්සේ ආයෙමත් ආව දේවාලෙම වටේ. ඔන්න ඒතර ගාන්ටාර ගහන සද්දය එනවා. බලන් හිටියා මේ අයිටම් එක මොකද්ද කියලා. පොඩි වෙලාවක් ඉතින් ඒක දිහා බලන් හිටියා. ඊට පස්සේ ආරනේ මේ පැත්තෙන් යන්න බෑ. පූජාවක් දෙනවා. ඊට පස්සේ ආය අනිත් පැත්තෙන් යනකොට ඔන්න රදන් එනවා. අපි ඒකත් බලන්න හිටියා. තමිල් ජනතාවගේ එක තිරිත් තියෙනවනේ. අපි ඉතින් ඒකත් බලන් ඉන්න ගමන් ඔන්න කටු ගහපු අය කෙනෙක් කෙනා. අපිත් ඉතින් බය වෙලා වගේ බලන් හිටියා. මේ මොකද්ද මේ වෙන්නේ කියලා. කටු ගහගෙන යනවා ඉතින්. අරෝරා ගන්න. ඉතින් ඒකත් සුන්දරයි. ඊට පස්සේ අපි ඔන්න කිරින්ද බීච් එක බලන්න යන්න පිටත් වුණා. බස් එකේ නම් සෙනඟ ඒත් කමන්නෑ කියලා ඉතින් අපි අවදින්නත් එපා. ඊට පස්සේ ගියේ කිරින්ද දීවර වරායට. අපි දීවර වරාය බලන්න ගියා. ඔන්න ඉතින් ඇතුලේ ඉඳන් ගත්ත වීඩියෝ එක. දීවර වරාය එදා නම් දීවර මම හිතන්නේ මොහොත ගිහිල්ලා නැහැ. බෝට්ටු ටික පාක් කරලා නැවකුත් තිබ්බ පොඩියට. බෝට්ටු ටික පාක් කරලා ඉතින් ඉන්නවා. ඔය එහා පැත්තෙන් පේන්නේ මේ එදා දවසේ යාලා කරන්නේ මාළු මේ දැල් මහනවා නේද? අපි යාලත් එක්ක පොඩ්ඩක් කතා කරලා අපි ගියා මාළු දැල් බලන්න. ඔය තියෙන්නේ මාළු දැල්. අල්ලලත් බැලුවා ඉතින්. අන්න ඔහොමයි බෝට්ටු ටික පාක් කරලා තියෙන්නේ. හරි ලස්සනයි. ඊට පස්සේ අපිට කොමුඩු කෑල්ලක් කෑවා. කළ දවල් කෑම එකක් අරන් ගිහලා තිබ්බා. අපි දවල් කෑම එකේ රස විඳලා පොඩ්ඩක් බීච් එක දිහාත් බලාගෙන ඉඳලා අපි ඉතින් ආයෙ කතරගම පෙරහැර බලන්න ආවා. අපි එනකොට ඉතින් සෙනඟ හොගා. බලන්නකො සෙනඟ. කොහොමද සෙනඟ කියලා බලන්න. අපි එනකොට එක හිස් තැනක්වත් නැහැ. හැමතැනම සෙනඟ. අපි ඒත් කොහොම හරි මැදකට ආවා.
ඔන්න ඉතින් ඔහොම ඉන්නකොට කස කණ්ඩායමේ සද්ද ඇහෙනවා. ඔයාලා බලන්නකො පෙරහැර දිහා. මං ඉතින් විශේෂ අවස්ථා ටිකක් පටිගත කරගත්තා ෆෝන් එකේ. ඔය ඉන්නේ ගිනි බෝල කන්න. කොහොමද යාළගේ දක්ෂතා? මහත් ජරසරුවක් ඇතුව ඔය යන්නේ ඉතින් දුටුගැමුණු රජතුමා. දුටුගැමුණු රජතුමාලුනේ ඉස්සල්ලාම කතරගම පෙරහැර තියන්න මූලිකත්වය ගත්තේ. ඊට පස්සේ ඉතින් ආවේ වේවැල් නර්තනය. කොහොමද වේවැල් නර්තනය? මට ඉතින් දැන් පැටලෙයි කියලා තමයි හිතෙන්නේ. නමුත් එහෙම වෙන්නේ නැහැ. එයා ලස්සනට ඒ නර්තනයේ යෙදෙන. ඔයාලත් බලන් ඉන්නකෝ.
ඊට පස්සේ එන්නේ කතරගම දේවාලයේ ප්‍රධාන බස්නායක නිලමේතුමා. ඊට පිටිපස්සෙන් එනවා වාසනා අස්තිරාජ්‍ය. ඒ යතාගේ පිටේ තමයි තියලා තියෙන්නේ කතරගම දේවාලයේ ප්‍රධාන කරඬුව. අන්න ඔහුමයි කතරගම දේවාලයේ අවසාන මඟුල් පෙරහැර වීදි සංචාරය කරේ. එහෙනම් මමත් ගිහිල්ලා එන්නම් මගේ YouTube channel එක subscribe කරලා තියාගන්න. travel with සුදු පුතා YouTube channel එක. එහෙනම් ජය වේවා. ගිහිල්ලා එන්නම් bye.